hello, welcome back to my YouTube channel. මාත් එක්ක කට්ලට් එකක් හදාගන්න දෙන්නකෝ. ඕන කරන්නේ ලින්න මාළුවෙකුයි අලගෙඩි 3-4කුයි වැඩි දේවල් නෑ. ලුණු ගෙඩි 2ක් සුදු ලුණු ගෙඩියක් ඒ වගේව තමයි. මුලින්ම මාළු ටික හොඳට තඹ ගන්න ඕනේ. ගොරකා ලුණු කහ කරපිංචරම්පේ ඔක්කොම ටික දාලා හොඳට තඹ ගන්න. ඊට පස්සේ අල ටිකක් තඹගෙන ඒ දෙක වෙන වෙනම පොඩි කරගන්න. මාළු වල කටු හොඳට අයින් කරලා ඒකට ලුණු ටිකකුයි ගම්බිරිස් ටිකකුයි දාලා පොඩ්ඩක් සීසන් වෙන්න තියන්න. අලත් ඒ විදිහටම අල ටික සුද්ධ කරලා අරගෙන ඒකට ලුණුයි ගම්බිරිසුයි දාලා සීසන් වෙන්න ටික වෙලාවක් තියලා තියෙනවා. ඊට පස්සේ මේ සුදු ලුණු ගෙඩියම පොඩියට කපා ගත්තා. ලුණු ගෙඩි 2ක් කපා ගත්තා. ඒකත් පොඩියට කපා ගත්තා. ඊට පස්සේ රම්පේ කරපිංචා ටිකක්, කරද මුංගු කරාපු නැටි ටිකක්, ලුණු කහ ටිකක්, තුන පහ ටිකක් මේ ටික තමයි ඕන වෙන්නේ. දැන් තියෙන්නේ ටෙම්පරාදුව දාගන්න. පොඩියට කපාගත්ත සුදු ලුණු ටික තෙලට දාලා ඒ ටික මෙලවිගෙන එද්දි කුරුඳු පොතු කෑල්ලක්, ලුණු ටික, රම්පේ කරපිංචා මේ ඔක්කොම ටික දාලා පොඩ්ඩක් ටෙම්පරාදු වෙන්න අරින්න ඕනේ. ඒ ටික හොඳට ටෙම්පරාදු වෙලා සුවඳ එනකොට ඒකටම ලුණු ටිකකුයි කහ ටිකකුයි තුන පහ ටිකකුත් දාගන්න. තුන පහ දැම්මම ටිකක් අමුතු රසයක් එනවා. මෙහෙම හදලා බලන්නකෝ. අමතක වුණා. ගම්බිරිස් ටිකකුත් දාගන්න ඕනේ. ලුණුයි ගම්බිරිස් දාගන්නකොට ටිකක් පරිස්සමෙන්. මොකද අපි කලින් සීසන් කරද්දිත් ලුණු ගම්බිරිස් දැම්මානේ. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න ඕනේ. හොඳට මැලවිලා තියෙනකොට අර අපි කලින් පොඩි කරගත්ත අල ටිකයි මාළු ටිකයි මේකට දාලා කලවම් කරනවා. කලවම් කරද්දී ඔයාලට හැන්දට තේරෙනවා අර දිය ගතිය ගිහිල්ලා ටිකක් එක ගුලියකට වගේ එනවා කියලා. ඒ වෙලාවේදී ලිපෙන් බාගෙන පොඩ්ඩක් නිවෙන්න අරින්න ඕනේ. ටික වෙලාවකින් මිශ්‍රණය නිවුණාට පස්සේ පොඩියට ගුලි හදා ගන්න ඕනේ. මොකද අපි ලේයර්ස් දෙකක් දාන නිසා කට්ලට් එක පොඩියට හදා ගන්න තරමට හොඳයි. නැත්නම් එන්න එක ගොඩාක් ලොකු වුණාම කට්ලට් එකට හරි නෑ ඉච්චර. සාමාන්‍ය සයිස් එක වෙන්න ඕනේනේ. ඒ හින්දා මෙන්න මේ වගේ ෂූටියට බෝල හදා ගන්න. මේ ගාන බෝල හැදුවත් මම ලේයර්ස් දෙකක් දාද්දි කට්ලට් එක හොඳ ගානට පිම්බිලා එනවා. අන්න බලන්නකෝ. අන්න දැන් බෝල හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ බිත්තර සාරු දාලා අර දවටනේ හදාගන්න. මේකට මම පාන් පිටි ටිකක්, බිත්තරයක්, ලුණු ටිකක්, කහ පොඩ්ඩක් මේ ඔක්කොම ටික දාලා හොඳට බීට් කරගත්තා. බීට් කරගත්ත මේක මේ විදිහට ආවට පස්සේ ගෙදරම හදාගත්ත බිස්කට් කුඩු වගේක් තිබ්බා. බිස්කට් කුඩු කියන්නේ පාන් කුඩු. පාන් කුඩු වගේක් තිබ්බා. ඒකෙම දවටලා ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඔන්න එකපාරක් එකල එකක් දාගත්තා. දාගෙන මෙහෙම මේ විදිහට හදාගෙන ආයෙමත් දැන් මුලින්ම ඕඩර් එකට කරගෙන යන්න ඕනේ. මුලින්දට සෙට් එකක් දාගෙන පළවෙනි ලේයර් එක දාගෙන යනවා. දාගෙන ගිහලා ආයෙමත් අර මුලින්ම පාංගුඩු දවට ගත්ත එක අරගෙන දෙවෙනි ලේයර් එක දාගන්න ඕනේ. දැන් ওই දෙවෙනි ලේයර් එකක් දාගත්තට පස්සේ බලන්නකො මේක පෆ් වෙලා ඇවිත් තියෙන විදිහ. ඊළඟට අපිට මේක හොඳට ෆ්‍රීස් කරගලා ඒ කියන්නේ මොකක හරි හොඳ පෙට්ටියක දාලා ඉවර වෙලා මේක ගබඩා කරලා තියාගෙන ඕන වෙලාවට බෙදලා ගන්න පුළුවන්. කැම පෙට්ටියකට උනත් තියන්න. ෂෝක් මේක. ඔයාලත් හදලා බලන්නකෝ.